එන්න මේ ළඟට වෙන්න මාසේ. අවු ඉන්න ඕනේ නැහැ. ඔය වැහි අවුව වැටෙන්නේ තව පැය දෙකක් වගේ යනකොට වහිනවා. ඒක තමයි අපිට නම් දැනෙනවා. හරිනේ. මේ හිටි පිළිමේ තමයි මේ ගල් විහාරේ තියෙන විශේෂම පිළිමය. ඒක ඔයාලට තේරෙයි මම විස්තරය කරගෙන යනකොට ඊට කලින් චූටි කතාවක් තියෙනවා කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්තුමා තමයි HCP බෙල් මහත්තයා. එයා ලංකාවට එනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් විදිහට. එයාට බාර දෙනවා මහවැලි ඉඳන් මඩකලපුවට රේල් පාර හදන්න. මෙතනින් තමයි රේල් පාර යන්න නියමිත වෙන්නේ. ඔයනකොට මහත්තයා 1215 කාලිංගමාග පොළොන්නරුව ආක්‍රමණය කරන වෙලාවේ මේ ගලමුදුනේ ඉඳන් අර ගලමුදුනට මෙතන සම්පූර්ණයෙන් පස් දාලා වහලා තමයි තියෙන්නේ. පස් දාලා වහලා අර වගේ ගස් කොළන් ඇවිල්ලා එහෙම තැනකට තමයි අරගොල්ලෝ රේල් පාර හදන්න එන්නේ. ඒගොල්ලෝ රේල් පාර හදන්න ඇවිල්ලා කල්පනා කරනවා දෙපැත්තේ ගල් කඩනකට වඩා ලේසි මැද තියෙන පස් ටික හාරලා අයින් කරා නම් කියලා හිතලා මැද තියෙන පස් හාරලා අයින් කරනවා රේල් පාර හදන්න. එතකොට තමයි මේ පිළිම මතුවෙන්නේ. නැත්නම් මේ පිළිම මතු කරන්න මෙතන හැරුවා නෙමෙයි. ඒතර මේක තමයි ඉස්සල්ලාම මතු වුණා කියන පිළිමේ. දැන් මේ පිළිම මතු වෙනකොට බෙල් මහත්තයා කියන්නේ ලෝකේ පුරා ඇවිදලා හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම ඕන තරම් දැකලා තිබ්බ කෙනෙක්. හැබැයි එයා දැකලා තිබ්බේ නැහැ ලෝකේ කොතනකවත් මේ වගේ පිළිමයක්. බලන්න හොඳට පිළිමේ දිහා. මේ තනි කකුලකට තමයි පිළිමේ බර දීලා තියෙන්නේ. දකුණු කකුලේ තමයි බර තියෙන්නේ. ඉන්න පොඩ්ඩක් හැඩ කරලා තියෙනවා. අත් දෙක හරි සැහැල්ලු ඉරියව්වකට තියාගෙන ඉන්නේ. බෙල්ල පොඩ්ඩක් ඔලුවත් එක්කම ඇල කරලා තියෙනවා. ඒ ඇල කරපු ගතිය කම්පෙච්ච දෙකෙන් පේනවා. එක කම්පෙත්තක් දිගයි, එක කම්පෙත්තක් කොටයි. මූණේ තියෙන්නේ හිතා ගන්න බැරි විදිහේ ඉරියව්වක්. ඉතින් මේ පිළිමේ දිහා බලලා මේ වගේ පිළිමයක් ලෝකේ කොතනකවත් දැකලා තිබ්බේ නැති හින්දාම බෙල් මහත්තයා මතයක් පළ කරනවා මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. මේ ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ එහා පැත්තේ පිරිනුවන් පාලා ඉන්නවා ආනන්ද හාමුදුරුවෝ දුකින් අඬා බැලපෙනවා කියලා තමයි එයාගේ මතය පළ කරන්නේ. ඒ මතේ කාලයක් පවතිනවා. පස්සේ කාලෙක දකුණු ලංකාවෙන් බිහි වෙනවා ලංකාවේ පළවෙනි සිංහල පුරාවිද්‍යා කොමසාරිස්වරයා සෙනරත් පරණවිතාන මහත්තයා. ඒ මහත්තයා තමයි මේ පිළිමේ දිහා බලලා කියන්නේ අර බුදුහාමුදුරුවන්ගේ අභිනීල අක්මවර හිතකෙස් තමයි මේ දකින්න තියෙන මත. කර්ල් හිතකෙස්. ආනන්ද හාමුදුරුවෝ ඉත මුඩු කරලා ඉන්නේ කට්ටේ ගාලා. ඒකට දිග කම්පටි තියෙනවා. ඒ කියන්නේ ළඹ සමන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට පේනවා වැඩ ඉන්නේ නෙළුම් මලක් උඩ නැත්නම් පద్මාසනයක් උඩ. ඒකට අපේ කලාකරුවා කවදාවත් පద్මාසනයක් උඩ බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේ හැර වෙන කිසි කෙනෙක් කියලා නැහැ. අනිත් අතට මේ ආනන්ද හාමුදුරුවෝ වුණත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන මොහොත වෙනකොට ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලාවත් හිටියේ නැහැ. ඒකින්ද එයාට නෙළුම් මලක් උඩ වැඩ ඉන්න බෑ. ඒකින්ද පරණවිතාන මහත්තයා විග්‍රහ කරනවා මේ ඉන්නේ අපේ බුදුහාමුදුරුවෝමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන මොහොතකට කලින් අවසාන වතාවට සියලු ලෝක සත්‍යයන් කෙරෙහි මහා කරුණාවෙන් බලන අවස්ථාව. මම ඒක චුට්ටක් වලට පැහැදිලි කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ කල්පනා කරනවා මම මේ ගැඹුරු බරසාර ධර්මය අවබෝධ කරගත්තේ පොඩි කාලයක් නෙවෙයි සාර අසංකේය කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරලා. දවසකට පැය 4ක් නිදාගෙන අවුරුදු 45ක් තිස්සේ ධර්මයේ දේශනා කරා. නිවන් දකින්න පින් තිබ්බ ගොඩාක් මිනිස්සු නිවන් දැක්ක. හැබැයි තව විශාල මිනිස්සු ප්‍රමාණයක් නිවන් දකින්න ඉතුරු වෙලා ඉන්නවා. මම හෙට පිරිනුවන් පානවා. දැන් මම නැතුව මේ මිනිස්සුන්ට කාගේ පිහිටක්ද කාගේ සරණක්ද කියලා අවසාන වතාවට සියලු ලෝක සත්‍යයන් කෙරෙහි මහා කරුණාවෙන් බලන අවස්ථාව කියලා තමයි පරණවිතාන මහත්තයා විග්‍රහ කරන්නේ. අනුන්ගේ දුක දැකලා කම්පා වෙන ස්වභාවය අපි මේකට කියනවා පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලා. මොකද දුව? පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව. මතක තියාගන්න පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් මේ ලෝකේ නෙල්ලලා තියෙන එකම එක බුදු පිළිමය මේ බුදු පිළිමය. මේ මුද්‍රාවෙන් ආය ලෝකේ කොතනකවත් පිළිමයක් දකින්න නැහැ. ඔක ඇහුවා සිරස ලක්ෂපතිගේ ප්‍රශ්නයකටත් පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් නෙලා ඇති ලෝකේ එකම බුදු පිළිමය කුමක්ද කියලා පිළිම හතරක නම් දුන්නා. ඒ ලක්ෂ ගානක ප්‍රශ්නයක්. හරිනේ. ඔක මේ වීඩියෝ කරනවා නැවත. නවත්තන්නකද මේ වීඩියෝ එක?